නිමත උපදින සියලු සත්වයාට නිරෝගී භාවය උතුම් සැපතකි. කල්ප කාලයක් පෙරම් පුරා මිනිස් අත්භවයක උපත ලබන මිනිසාටද නිරෝගී සුවය පරම ලාභයකි. තිලෝගුරු බුදු පියාණෝ ආරෝග්‍ය පරමාලාභය යනුවෙන් දේශනා කොට වදාළේ එම ලෝක ධර්මතාවයයි. දේශනාවෙන් නොනවති අප තථාගතයන්ෝ ක්‍රියාවෙන්ද එහි ප්‍රමුඛව ආදර්ශය ලබා දුන්නෝ වෙති. ශුද්ධෝදන පිය රජු ගිලන්ව සිටියදී රජුට සුවය පතමින් ගෞතම බුදුරදුන් සත්‍යක්‍රියා කළ බැව් බුදු සිරිතෙහි සඳහන්ය. සිය ළඟ හටගත් වන හේතුවෙන් දුකින් පීඩාවට පත්ව සිටි පූතිගත තිස්ස හිමි වෙත වැඩම කර වදාළ අප බුදු හිමි උන්වහන්සේට සියතින් අප උපස්ථාන කළ අයුරු සම්බුදු සසුනේ ප්‍රකට පුවතකි. ලොව අසමසම ජීවකයානෝද තථාගත බුදු හිමියන්ම වෙති. ගිරිමානන්ද හිමි අභිමුව දස සංඥා සූත්‍රය දෙසා වදාළ බුදුරජාණන් වහන්සේ රෝගිය හා ගිලන් වීමට පසුබිම් වන කරුණු පහදා දුන් ජීවකයාණන්ය. බුදු හිමි වදාළ ගිලානෝපස්ථානය අනුගමනය කළ රජ වෙදතුරෝද ඉතිහාසයේදී අපට සම්මුඛ වේ. බුද්ධදාස රජතුමන් ඊට ප්‍රබලතම හා ප්‍රකට නිදසුන වේ. හොරණ නගරයේ සිට සැතපුම් කිහිපයකට නුදුරු දික්හේනපුර සොඳුරු ග්‍රාමීය පෙදෙසකි. එහි වූ නිසල නිහඬ අරණකි. ඒ ශීල සුව අරණයි. ගෞතම මුනිදුන් වදාළ ගිලානෝපස්ථානයේ අරමුණින් පිහිටුවන ලද්දකි. මේ ස්ථානය පිළිබඳ තොරතුරු දැන අසා බොහෝ පින්වත් දන නිරතුරු එහි පැමිණෙති. බුදුන් දහම් සංඝ සරණ යමින් දන්පින් කටයුතු කරමින් කුසල් රැස් කරති. විහාරස්ථානයක් නොවුනද එහි බුදු පුතුන් වැඩ සිටිතේ. බහුජන හිතසුව හා වැඩ පිණිස දහම් සේවාවේ යෙදී සිටියදී ගිලන් වූ සංගරුවනය උන්වහන්සේ උදෙසා පින්වත් බැතිමතුන් දානය සකසති. දැන් මේක තමයි මේ ගෙඩිය ගහනවා කියලා කියන්නේ. මේක උදේ 6 මාට ගහනවා. එදාට ස්වාමීන් වහන්සේලා දාන්නට වඩිනවා. ඊට පස්සේ ආයි දවල් 11 මාට ආයිත් ගන්නවා. ඒ වෙලාවට ස්වාමීන් වහන්සේලා කුටිවල ඉඳලා මේ දාන ශාලාවට වඩිනවා. මේක මේ ආරණ්‍යවල කරන සම්ප්‍රදාය. එතෙක් භාවනා සුවයෙන් හෝ ධර්ම කටයුත්තක යෙදී සිටි මහා සංඝයා දානශාලාව වෙත වඩිති. මෙහි සියල්ල සිදුවනුයේ ක්‍රමානුකූලවය. අනුපිළිවෙලටය. අනේ පිඬු සුජාතා වැනි බුදු සසුනේ දායක දායිකා පරපුරේ නූතන නියෝජනය
එම පිළිවෙල දැන අනුගමනය කරති. රෝගාතුර වීමෙන් පිය ඔසවනු නොහැකි බුදු පුතුන්ගේ කුටි වෙතට දානය රැගෙන යාම ඒ අනුපිළිවෙලෙහි අංගයකි. අටමහා පින්කම්හි අරුත් සීගන්වමින් මේ ස්ථානය ගොඩනැංවිනි. ඒ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප නම් වූ ශාසනකාමී තුන්කල් දුටු යතීන්ද්‍රයන්ගේ සංකල්පයකි. අතුරුගිරිය සදාම් පතනමේ මෙහෙයවීමෙන් එම සංකල්පය යථාර්ථයක් බවට පත්විනි. අද එහි ඵල ලබන සුව ලබන බුදු පුතුන් රැසකේ අපේ පාණ්ඩිත ඥාන්සේ ඒ ගල්ගමේ හාමුදුරන්ගේ මූලිකත්වයෙන් කෙරෙන්නේ උන්වහන්සේ විශාල පරිශ්‍රමයක් දරන මේකේ කරගෙන යන්නේ. විශාල බීජම අත්දැකගෙන බොහොම අමාරුයි. අත් වශයෙන්ම මේක රජයෙන් පරිත්‍යාගයක් කරනවා නම් ඉතාම හොඳයි කියලා මට හිතෙනවා. ඒ රජයෙන් පරිත්‍යාග නැත්නම් ධනවතුන්ගෙන් පොහොසත් අයගෙන් ව්‍යාපාරිකයන්ගෙන් උදව්පකාර ලැබෙනවා නම් විශාල සේවයක් බුද්ධ ආගමටත් මේ වෛද්‍ය විද්‍යාවටත් සිද්ධ වෙනවා කියන හැඟීම තමයි මගේ තියෙන්නේ. ගිලන් වූ සංගරුවනට හෙළ වෙදකම හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම මෙහි සිදුවේ. රාජකාරියක් නොව දේවකාරියක් ලෙස එම සේවය සැලකූ සත්පුරුෂ ධන වෙදකමද හෙදකමද බුදු පුතුන්ගේ සුවය පතා ලැබ දෙති. මම ගුරුවරයෙක් අවුරුදු 25 ගුරු ජීවිතේ ගත කරලා ඊට පස්සේ තමයි පොඩි ප්‍රශ්නයකට මට රස්සාව නැති වුණා. ඒ නිසා ඊට පස්සේ තමයි මම ඥානදීප හාමුදුරන්ගේ මේ වැඩසටහන බලලා මම මෙතෙන්ට බැඳුනේ. නිසි කල්හි දානයද ප්‍රතිකාරයද ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ අනතුරුව විවේක සුවය ගත කරති. අලසව උකට ලීව නොව සම්බුදු දහම ඇසුරේය. හෙට දින ලෝ යහපත සලසන නිශ්ශරණාත්‍යාසයනි. උන්වහන්සේ වෙත නිරන්තර අවධානයෙන්ද උපස්ථානයේ පිණිසද මොහු එම ස්ථානයේ සේවයේදී සිටිති. මම දැන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවුරුදු 34ක සේවයෙන් පස්සේ සේවා කාලේ විලා විශ්‍රාම අරගෙන ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලාගේ උපස්ථාන කටයුතු වෙනුවෙන් හෙද සේවා වෙනුවෙන් හෙද සේවා කටයුතු කිරීම සඳහා මේ ස්ථානෙට ඇවිල්ලා ඉන්නවා. මේක හොඳ සේවයක්. ඒ කියන්නේ මේක සුවිශේෂී සේවයක් කියලා හඳුන්වන්න පුළුවන් මෙතන කෙරෙන්නේ. ඉතින් අපෙනුත් ඒකට මමත් ඒකට දායක වෙන්න ලැබීම ගැන මට හුඟක් සතුටක් තියෙනවා. ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් බෞද්ධ ධර්මයේ වෙනුවෙන් අපි ඉතාමත් ඉහළින් සැලකනවා මේ ස්වාමීන් වහන්සේලාව. අපි බුද්ධ පුත්‍රයන් විදිහට මම හිතන්නේ මේ අවස්ථාවේදී බුද්ධ පුත්‍රයන් ගිලන් වූ අවස්ථාවක සේවය කිරීම ලැබීම මගේ භාග්‍යයක් කියලා මම හිතන්නේ. හරිම කැමැත්තෙන් කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා දැනට 15 නමක් විතර වැඩ ඉන්නවා. මුලින් 20 දිනමක් 23 නමක් විතර වැඩ හිටියා. ඉතින් ස්වාමීන් වහන්සේලා කීප නමක් සනීප වෙලා මෙතනින් ආපහු වැඩියා. සන්තෝෂයෙන් මෙහි වැඩ කරනවා. ආම්දුරුන්ට උදව් උපකාර කරනවා, නාවනවා. ඒ වගේම කැම දානි ගන්න වෙලාවට තිපි අපි කවන්න ඕනි ආම්දුරුන්ට. ඒ වගේ දේවල් කරනවා. ඉතින් සන්තෝෂයෙන් හැමදේම කරන්නේ. ඉතින් සිද්ධ වෙනවනේ ගොඩක්. මේ ජීවක වෙදදුරණගේ අසපුව වැන්න. එහි සුවය ලබන්නෝ අසීමිත සන්තුෂ්ටිය නම් කුමක්දැයි වටහාගත් වූ වෙති. එම දසුන් බැටිමත් දන තුල පහන් සංවේග දල්වන්නේ වෙයි. නිර්වාණ අවබෝධයේ පිණිස සුදුමුදු වැලිතලයේ මත පිය ඔසවන සිතගත නිවුණු නිවන කසාවත් දැරු
බුද්ධ පුත්‍රයන්ගේ දසුන හේතුවෙනි. සිත නිවන වෙරදරන උන්වහන්සේගේ ගතසුව පිණිස ශීලසුව අරණ වෙසෙස් සෙවණක් සෙදුවේ වේ. මේ ස්ථානය ගැන හිතනකොට ඉතාම වාසනාවක් මා සතුටු තිබෙනවා කියලා මට හිතන්න පුළුවන්. මේ ඒ තරම් පුණ්‍ය භූමියක් පැතන. අපේ ගරුතර ඥානදීප ස්වාමීන් වහන්සේගේ පුණ්‍ය ශක්තිය බලය උඩ අපිට මේ වගේ ස්ථානයක් ලැබුණා කියලා අපි මේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට මහා භාග්‍යයක්, මහා වාසනාවක්, මහා සම්පතක් වුණා කියන එක මනාවම තේරුම් ගන්න. මේක මහා වාසනාවක්. ඉතාම හොඳ ස්ථානයක්. හැම කෙනෙකුටම හැම දෙයක්ම ලැබෙනවා. ලිටර් වලට අවශ්‍ය බේත් සෑම දෙයක්ම ලැබෙනවා. ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවට අදාළ වෙන ඒ සියලු කාරණා ඉතාම හොඳින් කරගෙන යන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. මේක මහා වාසනාවක්. සංසාර චක්‍රෙහි සැරිසරන සත්වයා බුදු කෙනෙකුන් පාදමූලෙහි නිවන අවබෝධ කරගන්නා තෙක් ජරා, ව්‍යාධි, රෝදුක් ආදියෙන් පීඩා ලබන්නේය. මේ සසර ස්වභාවය එයයි. එතෙක් කුසල් රැස් කරමින් බුදු කෙනෙකුන් දකින්නට පෙරුම් පිරිය යුතු වන්නේය. ගිලානෝපස්ථානය ඒ සුගතිගාමී මගට ආලෝකයකි, පදනමකි. යමකු ගිලනුන්ට උවටැන් කරයිද ඒ තමන් වහන්සේට කරන සාත්තුවකි. ගෞතම බුදු පියාණන් දෙසා වදාළේ එබැවිනි. ශාසනාලය ඇති සුපින්වත් දන එවදන් අනුවම යති. නොපසු බටව දුකින් මිදෙන සසර කෙටි කරන පාරමිතා පුරති.